ලංකාවේ අවුරුදු ගාණක් අතීතයට ගියපු ඉතිහාසයක් ශිෂ්ටාචාරයක් තියෙන රටක්. එතකොට අදටත් මේ ලිංගික අධ්‍යාපනය කියන එක සම්බන්ධයෙන් අපේ රට තුළ යම් මතභේදාත්මක සිද්ධි එහෙම නැත්නම් මතභේදාත්මක මතිමතාන්තර පවතිනවා. සර් හිතන්නේ කොයිතරම් දුරට ලංකාවේ මේ ලිංගික අධ්‍යාපනය කියන එක වැදගත් විෂයක් වේවිද? දැන් මේ වෙනට ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම ලෝකයේ සියලුම වෛද්‍ය සංවිධාන සහ අපේ රටේ තියෙන සියලුම ප්‍රධාන වෛද්‍ය සංවිධාන පිළි අරගෙන තියෙනවා මේ ලිංගික අධ්‍යාපනය ජනතාවට අවශ්‍යයි. දැන් ලිංගික අධ්‍යාපනය කියපුවම මිනිස්සු බය වෙනවා. ඒක නොදැනුවත්කම, අවබෝධයක් නැතිකම. මොකද ලිංගික අධ්‍යාපනය හැම විටම හදන්නේ අධ්‍යාපන මුහුණුවරකින්. ඒකම අපේ සමාජ සංස්කෘතික වටිනාකම් වලට තැනක් දෙමින්. මේකේ අරමුණ වෙන්නේ ජනතාවට හොඳ ලිංගික ජීවිතයක් ගත කරන්න, ජනතාවගේ ආරක්ෂාව, තමන්ගේ ප්‍රගමණයට වැඩදායක වෙන හොඳ මානසික සෞඛ්‍යයක් ගොඩනගන්න අවශ්‍යතාවය ලැබෙනවා.